අයිබෝන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලා එකතු වෙන්නේ ෆ්ලෑෂ් නෙට්වර්ක් අපේ YouTube නාලිකාවත් එක්ක. හරි අද මාතෘකාවලට යන්න කලින් මම ඔයාලට පුංචි සින්දුවක් මතක් කරනවා. මේ සින්දුවෙන් මතක තියාගන්න ඊළඟ වීඩියෝ එක කරන්නේ මෙන්න මේ සින්දුවට අදාළ. ඉතින් ඔයාලා අහලා ඇති ඉස්සර සින්දුවක් තිබුණා දැනටත් ඉඳලා හිටලා යනවා පිට දීප දේශ ජය ගාථා ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගාථා ආදී සිංහලුන් ඒ සින්දුව මං හිතන්නේ ඔයාලා අපි හැමෝම අහලා තියෙනවා. ඉතින් මන් දන්නේ අලුත් පරම්පරාවක අහලා තියෙනවද නැද්ද කියලා. ඉතින් ලක්ෂ්මී බායි කියන ගායිකාව විසින් සුද්ධ සිංහලෙන් කියපු සින්දුවක් තමයි මේ සින්දුව. ඉස්සර නම් අපි සෑහෙන්න අහලා තියෙනවා. හරියට තේරුමක් නොදැන. ඉස්සර අපි කිව්වේ කොහොමද දන්නවද ඔක? පිට දීප දේශ ජය දාතා. හරිද? ඔය විදිහට හැමෝම කියන්නේ. ඉතින් කොහොම හරි මෙන්න මේ සින්දුව අහන්න නැවත වතාවක් මේ සින්දුවෙන් කියන්නේ මොකක්ද කියලා පොඩි හරි අයිඩියා එකක් අරගන්න. හරිද? අපි ඊළඟ වීඩියෝ එක මේ සම්බන්ධව තමයි දාන්නේ. ඉතින් ඇත්තටම මේක ගැලපෙන්නේ විවෘත ආර්ථිකයේ අපේ ලංකාවට ආවට පස්සේ මම කියන්නේ විවෘත ආර්ථිකය හරහා රටවල් වැටුන්නේ නැහැ. හැබැයි අපේ වගේ රටවල් සෑහෙන්න චාටරයක් කෑවා, සෑහෙන්න විනාශයක් කරගත්තා. මෙන්න මේ විවෘත ආර්ථිකය ලංකාව ඇතුළට ගේන්න ගිහිල්ලා. හරිද? සමහරක් කට්ටිය හොඳයි කියන පිරිසක් ඉන්නවා. ඉතින් ඒකේ කට්ටියගේ ਵਿਚාරය අනුව කරන දේවල් මේක මට තේරෙන විදිය. ඉතින් විවෘත ආර්ථිකය හා සම්බන්ධ වෙච්ච නියමම සින්දුවක් තමයි මේක. අහලා බලන්න. හරිද? මේක ගැන වීඩියෝ එකක් හෙට කරනවා හේතුවත් එක්කම. හරි. අපි බලමු මොනවද අද අපි කතා කරන්න කියලා. මාතෘකා කීපයක් තියෙනවා. මෙතනින් මම ලොකු මාතෘකාව විදියට ගන්නේ මේ චීනය මේ වෙලාවේ අපිට උදව් කරන්න හදන එක ගැන. තෙල් එවන එක ගැන. හරිද? ප්‍රධාන මාතෘකාව. ඒක ගැන අවසානයේ කතා කරමු. ඊට කලින් කතා කරන්න තියෙනවා AI සජිත් මහත්තයාගේ ප්‍රශ්නේ දැන් ටිකක් ලොකු වෙලා ගිහින් තියෙනවා. මම දැක්ක මුජිබර් රහ්මානුත් මීඩියා එකක් තියලා තියෙනවා. මාධ්‍යයට එන්න කියලා අදහස් දැක්වීමක් දක්වලා තියෙනවා. ඒ වගේම ගම්මන්පිල මහත්තයත් අදහස් දැක්වීමක් දක්වලා තියෙනවා. දැන් මේ වෙනකොට දෙපැත්ත සෑහෙන්න ගැටුමක් දක්වා මේක දුරදිග ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඉරාන් වික්‍රමසිංහනේ කොමාරි කවන්නේ ඉරාන් මහත්තයයි ඔය අපේ හර්ෂ මහත්තයයි මේ වෙනකොට පොඩි සීතල යුද්ධයක් ඇතුලේ තියෙනවලු පක්ෂ නායකයා වෙන්න. ඇත්තටම හොඳයි ඈ. ඔය සජිත් නම් අහිං කරලා ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ඉරාන් කෙසේ වෙතත් හර්ෂ එනවට මම කැමතියි. මොකද පොඩි දැක්මක් තියෙනවා. ඒ වගේම බලපෑමක් කරන්න පුළුවන්, විපක්ෂයක් හදාගන්න පුළුවන්. පොහොට්ටු බයියන්ටත් වැඩිය මේ පවතින ආණ්ඩුවට බලපෑමක් කරගන්න පුළුවන්, විපක්ෂයක් හදාගන්න පුළුවන් හර්ෂ ඔතනට ආවොත්. ඉතින් අපි හැමෝම කැමතියි හර්ෂ එනවට. මොකද යමක් කමක් ඇත්තටම කරන්න පුළුවන් මිනිස්සෙක් හර්ෂද සිල්වා කියන්නේ සජිත්ට වැඩිය. සජිත් නම් ඇත්තටම මුකුත් කරන්න බැරි මිනිස්සෙක්. මම දැක්ක සුදා ක්‍රියේෂන් එකේ සුදා අය කියලා කියනවා මේ සජිත් කියන්නේ හිත හොඳ මිනිස්සෙක් කියලා. මම නම් හිතන්නේ නැහැ සජිත් කියන්නේ හිත හොඳ මිනිස්සෙක් කියලා. ඉතින් හිත හොඳ නම් ඉතින් ඔය වගේ මිනිස්සු කියන යම් දේවල් අහන්න එපායිනේ. Tamanට තේරෙන්නේ නැති දෙයක් ඉතින් දන්නේ නැහැ. කොමාරි එයාට හිතන විදිහට හිත හොඳ මිනිස්සෙක්. කොමාරි දේශපාලනය දන්නේ නැහැ. ඕ ඒ කතාවත් ඇත්ත. හරි. ඉතින් මේ වෙනකොට ලොකු සීතල යුද්ධයක් යනවා ඇතුලේ. දැන් පක්ෂයේ සමාජිකයෝ කෙලින්ම සජිත්ට කෙලින්ම නොකියුවත් වටෙන් කියනවා ඔයා කරේ ශුක්‍රාණු වැඩක්, බඳු වැඩක් කියන එක දැන් වටෙන් තමන්ගේ ගෝල බාලයෝ ටික කියන්න අරන් තියනවා. නෑ ඒක හොඳයි. හරිද? ඉතින් කොමාරි ඔන්න ඒ ප්‍රශ්නෙත් ඒ විදිහට යනවා. ඊට අමතරව තව මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔන්න ජනාධිපතිතුමා මං හිතන්නේ කතා කරලා තියෙනවා. ඒක අත්හිටුවන්න ඒ කියන්නේ කට්ටගේ ස්ට්‍රයික් එක වැඩ වර්ජනය අත්හිටුවන්න තීරණය කරලා තියෙනවා. නලින්ද ජයතිස්ස හැමතුමත් එක්ක සාකච්ඡාවකට මං හිතන්නේ කාලයක් ලබාගෙන තියෙනවා. ඉතින් කොහොමත් මම කියන්නේ මේ කට්ටියන්ට මේක මං කලින් වීඩියෝ එකෙත් කිව්වා මේක දිග කාලයක් ඇදයි යන්න බෑ. මොකද මිනිස්සුන්ගෙන් ගුටි ගන්න අනිවාර්යෙන් නියමිතයි ඔය සෙට් එක. ආයි ගුටි ගන්න අනිවාර්යෙන් නියමිතයි. ඒක ආයි අහන්න දෙයක් නෑ. අනිවාර්යෙන්ම ගුටි ගන්න බොහොම ආසන්නේ හිටියේ. මොකද ස්පිරිතාල වලට එන මිනිස්සුම ගහන්න ගන්නවා අන්තිමට. ඉතින් යන්තම් එක මං හිතන්නේ බේරගෙන යන්න හදන්නේ. ඒක බේරගෙන ගියොත් හොඳයි ඇඟට.
නැත්තම් අනාගතයේ අනිවාර්යයෙන්ම GMO ලගේ ඔය අවසාන වැඩ වර්ජනය. ඉතින් එයාට මං හිතන්නේ GMO වලට වැඩ වර්ජන කරන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි ඔන්න ඒකත් ඉවරයි කියලා කියනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට. හරි ඔය හරි ඒ දෙකම ඉවරයි. දැන් අපි කතා කරමු චීනය ගැන. චීනෙන් අපිට එකඟ වෙලා තියෙනවා තෙල් නැවක් එවන්න, තෙල් එවන්න. ඇමරිකාවෙනුත් එනවා මං හිතන්නේ. ඉන්දියාව නම් මේ වෙනකොට කවුරු කොහොම කිව්වත් ගෑස් අර්බුදයක් එහෙම තියෙනවා ඉන්දියාවේ ලොකුවටම. ඉතින් කොහොම හරි චීනෙන් කැමති වෙලා තියෙනවා අපිට තෙල් දෙන්න. ඉරානෙන් එක සැරයක් කිව්වා ඕන වෙලාවක තෙල් දෙන්නම් කියලා. ඉතින් ගොඩක් කට්ටිය ඒක කරේ තියාගෙන යනවා දැක්කා. එහෙම කිව්ව පළියට තෙල් ගන්න බෑ. ඇග්‍රීමන්ට් ගිවිසුම් මනම් ගොඩක් දේවල් තියෙන. ඔය වචනෙන් කිව්ව පළියට එක රටක තියෙන තෙල් ටිකක් මෙහෙ ගේන්න හැකියාවක් නැහැ. ඉතින් ඉරානේ කතන්දරේ මම දන්නේ නැහැ. චීනෙන් තෙල් දෙන්න හදනවා. ඇත්තටම චීනේ භයානකයි. මේ මොහොතේ චීනේ භයානකයි. මම ඔයාලට මෙන්න මෙහෙම දෙයක් මතක් කරන්න. මගේ මාතෘකාවේ ටාගට් එක තියෙන්නේ චීනේ. මොකද දන්නවද? පහුගිය කාලෙත් මේක වුණා. දැන් මේ වෙනකොටත් විදේශ ජාතිකයෝ සෑහෙන පිරිසක් අල්ලනවා මේ ලංකාවේ ඔය ඔන්ලයින් අනම්මනන් ලෝන් සම්බන්ධව සෑහෙන පිරිසක් අල්ලනවා. ඕක චීනයයි මියන්මාරේ සෙට් එකකුයි තමයි හිටියේ. හැබැයි ඔතන 90%ක් විතර මට හිතෙන්නේ චීනෙන් ඉන්නේ. මොකද මම කොළඹ ප්‍රදේශයේ වැඩ කරලා තියෙනවා. එතකොට ඔය රාජපක්ෂලාගේ ආණ්ඩුවේ චීනේ බොහෝම ශක්තිමත් කාලේ ලංකාව ඇතුලේ චීනු හැසිරිච්ච විදිය සහ චීනු කරපු වැඩ චීනුගේ වැඩ කිඩ අපි S2 අවුරුදු ගාණක් දැක්කා. හරිද? චීනු කොයි විදියටද හැසිරෙන්නේ කියලා. චීනු කියන්නේ ලෝකෙට බූවල්ලේ. කැමැති හෝ අකමැති ඔයාලා හොද්දට හිතේ තියාගන්න චීන කියන්නේ කිසිම රටකට සෙතක් කරන යහපතක් කරන රටක් නෙමෙයි. මම මේ ඇමරිකන් වාදීවත් එහෙම එකක් නෑ. හරිද? එහෙම එකක් නෑ. මම ඉන්දියාවට චෝදනා කරන්නේ නෑ. ඉන්දියාව අපේ ලොකු අයියා. ඉන්දියාව ගැන අසල්වැසියා. ඉන්දියාවත් එක්ක අපි එකට ඉන්න ඕනේ. ඉන්දියාවෙන් තොර වෙලා ලංකාවට ඇත්තටම යන්න බෑ. ගමනක් යන්න බෑ. ඒක තව කාලයක් අපි අපේ දේවල් න්‍යෂ්ටිකවියේ ඉඳලා හදා ගන්න වෙනවා. ඉන්දියාවෙන් තොර වෙලා යන්න නම් න්‍යෂ්ටිකවියේ ඉඳන් අපි හදා ගන්න වෙනවා. ලොකු ආර්ථිකයක් හදාගෙන ලොකු ගේමක් ගහන්න ඕනේ ඉන්දියාවෙන් තොර වෙලා යන්න. මොකද මේ අතීතයේ ඉඳන් දැනට අවුරුදු 4000ක ඉඳන්ම ඉන්දියාව අපිත් එක්ක ඉඳලා තියෙනවා. ඉන්දියාවේ බලපෑමට අපි ලක් වෙලා තියෙනවා. ඒක ආගමික වශයෙන්, දේශපාලන වශයෙන් මේ හැම අතකින්ම අපි ඉන්දියාවේ බලපෑමට ලක් වෙලා තියෙනවා. හරිද? ඉන්දියාව ගැන නෙමෙයි මේ කතාව, චීන ගැන. කාටත් නොතේරෙන චීන ගැන තමයි මේ කතාව. චීන කියන්නේ ලෝකේ තියෙන විශාලතම ආර්ථිකය. ඒක කතාව ඇත්ත. අපි බලමු චීනේ කොහොමද මේ ආර්ථිකය ගොඩනගා ගත්තේ. ගොඩක් බංකොලොත් රටවල්. හරිද? එහෙම නැත්නම් දූෂිත පාලකයෝ ඉන්න රටවල් තමයි චීනේ හැම වෙලාවෙම ටාගට් කරේ. හැම වෙලාවෙම චීනේ ටාගට් කරේ බංකොලොත් රටවල් සහ සම්පත් තියෙන බංකොලොත් රටවල්. ඔය එහෙම කිව්වට පස්සේ කට්ටිය ආයි මගෙන් සම්පත් තියෙනවා නම් කොහොමද යකෝ බංකොලොත් වෙන්නේ කියලා. ඔය ඉරානේ වෙන්නේ නැද්ද? ඉරානෙත් එහෙමයි. වෙනිසියුලාව ඒත් එහෙමයි. ඔය සුපිරි සම්පත් තියාගෙන ඒවා උඩ ඉඳගෙන හිඟමන් යදින જાතියක්. අනිත් එක තමයි අපි. තෙල් සම්පත නැති වුණත් පුදුම සම්පතක් තියාගෙන ලෝකෙට ණය වෙලා හිඟමන් යදින જાතියක් අපි. මේ වගේ රටවල් මේ ලෝකේ ඇති වෙන්න තියෙනවා. චීනේ ගිහිල්ලා කොක්ක ගහපු හැම තැනකම තියෙන්නේ ওই දේ. චීනේ ගිහිල්ලා පය තියපු හැම තැනකම තියෙන්නේ ওই දේ. කවුරු කොහොම කිව්වත් චීන කියන්නේ මේ ලෝකෙට බූවල්ලේ. එක පැත්තකින් ආක්‍රමණිකයෙක්. හරිද? දැන් ඔය චීනය අපිට කෙලවෙන කිසිම අවස්ථාවක මම දැක්කේ නැහැ චීනය අපිට දැන් ඔය දිත්වා වෙලාවෙත් මුලින්ම මේ බොහොම සොච්චමක් දුන්නේ ඊට පස්සේ වටෙන් කට්ටිය එකතු වෙලා දෙනකොට මම හිතන්නේ චීනෙන් ආධාර කරා චීනෙන් අපිට යුවාන් මම හිතන්නේ බිලියන ගාණක් හරි මිලියන ගාණක් හරි දීලා තියෙනවා අද වෙනකන්වත් ප්‍රයෝජනෙට ගන්න බැරුව මේවා ප්‍රයෝජනෙට ගත්තද නැද්ද දන්නේ ඒව නම් අදාළ ප්‍රශ්න නෙමෙයි සාකච්ඡාවට බඳුන් වෙන්න ඕන දේවලුත් නෙමෙයි අපි දැන් ඒ කියන්නේ වැඩක් නැහැ ඒව හරිද කොහොම වුණත් චීනේ කියලා කියන්නේ ලෝකෙ කිසිම රටකට චීනෙත් එක්ක යන රටකට නැගිටින්න දෙන්නේ නැති රටක්. ඉරානෙට මොකද උනේ? අද ඉරානේ ගුටි කන්නේ ඔයාලා හිතනවාද යුරේනියම් නිසා කියලා? නෑ චීනේ නිසා. උතන රුසියාව සම්බන්ධ නෑ. කවුරු හරි කියනවා නම් මම ඔය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා අපේ මේ අයියලා වීඩියෝ දාලා ඉවරුණාට පස්සේ. ඉවරුණාට පස්සේ කියන්නේ අපේ අයියලා අදටත්
ඔය ඉරාන ඊශ්‍රායල ඇමරිකන් යුද්ධය ගැන කතා කරනොත් තනි පට්ටපල් බොරුතෝගයක් කියන්නේ. හරිද? ඔය වෙබ්සයිට් වලට ගිහිල්ලා බැලුවාම ඒ දෙන තොරතුරු ටිකක් එකතු කරලා තමයි මේ කට්ටිය ගහන්නේ. සමහරක් ඒවා ගේම් වල වීඩියෝ වයි තියෙන්නේ. දන්න කොල්ලෝ දන්නවා. හරිද? ඉතින් මේ ඒ කට්ටියට හිතන දේ කට්ටිය කියන හැබැයි ඔකේ යට තියෙන්නේ වෙනම දෙයක්. මම ඒක අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාන්නම්. අදින් හෙටින් දානවා. හරිද? ඉතින් මේ කොහොම හරි ඔය ඉරානේ කුටි ගන්න චීනේ නිසා. මොකද චීනේ ඩොලර් ට්‍රිලියන ගානක ආයෝජන තියෙනවා මේ ඉරානය ඇතුලේ. වෙනිසියුලාව ඇතුලේත් තිබුණා. ඊට පස්සේ තව මෙක්සිකෝවේ. ඔය හැමතැනම චීනේ ගිහින් ඉන්නේ. පාකිස්තානේ ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කරාට පස්සේ මුළු ලෝකෙම චීනට ප්‍රශ්න ගොඩක් ආවා. මුළු ලෝකෙම චීන ගැන කතා කරා. මොකද චීනෙන් කැමති වුණේ නැහැ අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. චීන කැමති වුණේ නැහැ. චීනේ අවස්ථාව දුන්නේ නැහැ අපිට. දැන් නම් කොහොමද දන්නේ? ඒ ලෝකෙන් ලොකු බලපෑමක් ආවා චීනෙට. නන් ලිස්ට් එකත් එක රටවල් වල නන් ලිස්ට් එකත් එක කිව්වේ චීනේ ගිහිල්ලා කරපු දේවල්. ඔය පාකිස්තානේ පවා. හරිද? දැන් ඔය බංගලාදේශේ මල්ල විනාශයක් කරා බංගලාදේශේ චීනෙන් කරේ. හරිද? චීනෙන් කරේ. ඉන්දියාවත් එක්ක බංගලාදේශේ හිටියේ පාකිස්තානයට සම්බන්ධ වුණා බංගලාදේශේ. මොකද චීනේ හරහා. ඔය චීනෙන් කරේ ඔය වැඩේ. සම්පූර්ණ විනාශ සම්පූර්ණව කරන්නේ චීනේ. ඒ කියන්නේ චීනේ කරන්නේ දූෂිත පාලකයෝ නිර්මාණය කරගන්න ඔය රටේ ඇතුලේ. ඊට පස්සේ තමන්ගේ දේවල් ප්ලාන් කරන මේ ආසියාවට තමයි ලොකුම ගේම ගැහුවේ. ඊට පස්සේ සේදමාවත ඔයාලා දන්නවනේ චීනයේ අභිප්‍රාය තමයි පැරණි සේදමාවත නැවත ගොඩ නැගීම. ඉතින් චීනේ කරන්නේ දූෂිත පාලකයෝ ඉන්න රටවල් වලට යනවා. අපේ රටවල් වලට වගේ එනවා. රාජපක්ෂලා රනිල්ලා ඒ වගේ මිනිස්සු ඉන්න රටවල් වලට එනවා. ඇවිල්ලා ඒ කට්ටිය කරන්නේ මොකද්ද දන්නවද? එක එක ප්‍රොජෙක්ට් සඳහා සල්ලි දෙනවා. හොරුන්ට සල්ලි දෙනවා කොමිස් පිට. ඒ රට ලොකු ණය උගුලක හිර කරනවා. ඔයාලා දන්නවද ජපානයේ කොරියාව ඇයි අපෙන් ගියේ? ඇයි අපිට උදව් නොකර ඇරියේ? නීතියක් තියෙනවා රටකට. ඒක මේ ගෙදරකටත් එහෙමයි. ඔයාලා බැංකුවකට ලෝන් එකක් ගන්න ගියාම බලනවනේ මොකද්ද මේ ලෝන් එකෙන් කරන්නේ? හරිද? ඒකේ හේතු හොයලා වගාවක් කරනවා නම් හරි ගයක් හදනවා නම් හරි ඒ ඉඩමට ඇවිල්ලා බලලා තොරතුරු සේරම අරගෙන තමයි මෙයාට ගෙවන්න පුළුවන්ද බලලා මේ දේවල් අරගෙන තමයි බැංකුවකින් බැංකෙන්කින් ඔයාලට ලෝන් එකක් දෙන්නේ. ලෝකෙත් රටකින් රටකට තවත් ණයක් දෙනකොට ඒ ණය දෙන රටත් බලනවා මේ රට මොන වගේද? මේක කරන්න හදන්නේ මොන ව්‍යාපෘතියද? ඒකෙන් ලැබෙන වාසිය මොකද්ද? කොහොමද අපි ණය නැවත අය කරගන්නේ? මෙන්න මේවල් බලලා තමයි රටකින් රටකට ණය දෙන්නේ. හැබැයි චීනේ කවදාවත් ඒව කරේ නැහැ. චීනේ මොකක්ද දන්නවද කරේ? දූෂිත පාලකයෝ ඉන්න රටවල් වලට සෙට් වෙලා උන්ට කොමිස් ගහන්න ඇත්ති වෙන්න සල්ලි වියදම් කරා. ඒකනේ අපේ රටේ විශාල එයාපෝට්. විශාල පාරවල් මන්තිරු. හම්බන්තොටට යනකොට කෙලින්ම මෙහෙම අල්ලන්න තිබිච්ච කන මෙන්න මෙහෙම අල්ලන්න තියෙන්නේ. ඇත්තම වටෙන් අත දාලා අල්ලන්න තියෙන්නේ හම්බන්තොට යනකොට. ඉතින් පාරේ වාහන 20ක් යන්නේ එක පැයකට. ඇත්තම කතාව ඕක. මහින්දලා හදපු කාලෙත් එහෙමයි. මහින්දලා හදපු පළවෙනි කාලේ ඔය සම්මන්ත්‍රණ ශාලාවේ ලොකු දේවල් කරා. හැබැයි මහින්දලා ඉන්නකොට මේවා වැහිලා ගියා. වැහුන්නේ නැහැ. අදට නඩත්තු වෙනවා. මම කියන්නේ එවෙන් අර වෙන්නපු තරම් දේවල් උනේ නැහැ. වරායනුත් එහෙමයි. මහින්දලා ඉන්නකොටම තමයි ඒවා අක්‍රිය වෙලා ගියේ. මම දැක්ක මේ ළඟදී අර කවුද මේ මතකෙට එන්නෙත් නෑ අපෝ මහින්දලත් එක්කම හිටපු ඩයල් එකක් ඔය රුසියාවේ අර මේ ගොඩක් සංචාරකයෝ කියනවා කිකියෝ පහුගිය කාලේ වීඩියෝස් දැම්මේ මම නම මතකට આવොත් කියන්න ඒ යකාම කියනවා මේකෙන් වැඩක් ගන්න බෑ කියලා මේ ඊයේ පෙරේද මැද පෙරේද යුද්ධ නිසා මත්තලට පොඩි වාසියක් තියෙනවා ඔය සාකච්ඡාව ගොඩ නැගෙනකොට මේ යකා කියනවා මත්තල හරියන්නේ නැල්ලු මත්තලව කරන්න බැරිලු මොකද ඒ සම්පත් නැහැලු ඒ කාලෙත් එහෙමම තමයි කවුරු හරි කියනවා නම් මහින්දල ගෙදර ගියපු නිසා මේ වැඩේ වුණා කියලා අපෝ නෑ මහින්දලා පාලනය ඉද්දිම තමයි ඔය වැහිලා යන තත්ත්වයට ආවේ හරිද ඉතින් චීන කරන්නේ ඒ වගේ වැඩ චීනෙට ඕනේ මංමාවත් හදන්න ග්‍රවුන්ඩ් හදන්න එයාපෝට් හදන්න ඇති වෙනකන් සල්ලි දෙනවා ලොකු ණය උගුලක හිර කරගන්නවා රට ඊට පස්සේ ඒ කට්ටියන්ට ඕන විදියට තමයි රට දුවන්නේ දැන් ඔය වරාය හම්බන්තොට ඕක චීනුන්ට අයිති නිගමන හරි චීන යුද්ධයකට පැටලුණා ඕකුන් ඔය වරාය ගන්නවා මොකද බලහත්කාරයෙන් සබ්මැරින් ගේනවා බලහත්කාරයෙන් ඔත්තු බලන්න නැව්වෙනවා බලහත්කාරයෙන් තමයි හැමදේම කරන්නේ චීනේ එහෙමයි ඒක නිසා ඔය චීනේ දෙන තෙල් බින්දුව ගන්නකොටත් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ කවුරු හරි කියනවා නම් මෙතන ඇමරිකාව අවුල් කියලා ඇමරිකාව අවුල් තමයි හැබැයි ඇමරිකාවත් එක්ක ගියපු රටවල් හිඟන්න වෙලා නැහැ හොඳට හිතලා බලන්න මම නම් කියන්නේ අපි යනවා නම් ඉන්දියාව අවුලක් නැහැ හොඳයි
අනිත් එක්කෙනා ඇමරිකාව. අපි වගේ රටක් යනවා නම් මෙහෙමයි මේකේ බේස් හදන්න දෙනවද කි නැද්ද කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මේකේ ට්‍රින්කෝ වරාය දෙන්න ඕන කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒකට නියම ගිවිසුම් ගහන රටට වැඩක් ඇති වෙන විදියට ඒ වගේ රටක් එක්ක යන එක හොඳයි. මොකද අපි හැමෝටම කාලා බීලා ඉඳලා හම්බ කරගෙන ඉන්න පුළුවන්. මොකද ඇමරිකාවත් එක්ක ඔය මැද පෙරදිග යුද්ධ තියෙනවනේ. ගල්ෆ් කලාපේ මොන කුවේට් වලට ගහනවා, සෞදියට ගහනවා, ඩුබායි වලට ගහනවා, එමීර් වලට ගහනවා. ඔය කවුරුවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කියන්නේ නැහැ නේ යුද්ධ ඉවර කරන්නයි කියලා. ඔක නවත්තන්නයි කියලා කියන්නේ නැහැ. ඒ කට්ටියම තමයි ඕක ගහන්න කියලා තියෙන්නේ. ඒකනේ කියන්නේ මේ යුද්ධයට යන වියදම මැද පෙරදිගෙන් බලා ගන්න ඕන කියලා ට්‍රම්ප් කියන්නේ ඒකයි. ඔය මැද පෙරදිග අයියලාගෙම උපදෙස් අනුව තමයි ට්‍රම්ප් ඔය ඉරානයට ගහන්නේ. නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් ඔන්න කටාර් පේනව නේද, ඇමරිකාවත් එක්ක ගිහිල්ලා කෙලව ගත්තා, ඩුබායි පේනව නේද ගහගත්තා, ඕමාන් ගහගත්තා, උන්ට වදිනවා දැන්. එහෙම කියලා ඕන මම දැක්ක අපේ අයියලා ඕන තරම් කියනවා. නෑ එහෙම දෙයක් නෑ. ඒ කට්ටියන්ටත් ඕනේ ඉරානයට ගහලා වට්ටන්න. මොකද ඉරානේ තමයි උතන අවුල තියෙන්නේ කියලා ඒ කට්ටියක් දන්නවා. ඉතින් ඇමරිකාව කරන්නේ මේ කට්ටියන්ගේ ඌමනාව මෙතන සංසිඳවන එක තමයි. ඒකෙන් වක්‍රව ලැබෙන වාසිය තමයි චීනයේ ආර්ථිකයට ප්‍රහාරය වදිනවා. ඒ මොකද ලාභ තෙල් හා ගෑස් ඉරානයෙන් චීනට යන එක නවතිනවා. ඔන්න ඕක තමයි ඔතන ඇමරිකාවට ලැබෙන වාසිය. ඒ වගේම තමයි යන වියදම අනිවාර්යයෙන්ම දරන්නේ මැද පෙරදිගෙන් ඔය MBS එහෙම කතා කරලම කිව්වා කියනවනේ ඉරානයට ගහන්න කියලා. හරිද? ඔකට යුද්ධ ක්‍රියාමාර්ගයකට යන්න කියලා. මොකද ඉරානේ කියන්නේ ওই රටවල් වලින් කප්පම් ගන්නවා. පුපුරවනවා කියලා තර්ජනය කරලා කප්පම් ගන්නවා. ඉරානේ තියෙන බැලිස්ටික් මිසයිල ඔය අහල පහල හැම රටකටම වදයක්. මොකද ඉරානේ දැන් පේනවනේ. ඉතින් ඉරානේ මම ඉරානේ හරිද ඇමරිකාව හරිද වැරදිද කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ පේන දේ ඇත්ත යථාර්ථය කතා කරන්නේ. හරිද? ඉතින් මැද පෙරදිග අනිත් රටවල් වලට වෙච්ච ඌමනාව තමයි ඔය ට්‍රම්ප් කාර්යය කරන්නේ. හරිද? ඉතින් අන්න ඒ වගේ තමයි. හරිද? මම කියන්නේ අපේ රටේ මේ ඇමරිකාවට කඳුරු හදන්න දෙන්න කියන එක නෙමෙයි. හරිද? ඇත්තටම දුන්නත් කමන්නේ. ප්‍රශ්නෙකුත් නෑ. මොකද ඔය යුද්ධයක් අපිට එන්නේ නෑ. දැන් ඉරානේ ඔච්චර දැන් ඉරානය නැවකට ගැහුවා. තනිකරම ඇමරිකාවෙන් ඒ කියන්නේ ඉන්දියාවට ගෙනල්ලා ඉන්දියාවෙන් ඇතෑරලා දැම්මා. ඊට පස්සේ කෙලලා දැම්මා ඉතින්. එච්චරයි කරේ. ඒ වෙලාවෙත් අපේ අයියලා ගුවා ඇතුළට ගනින් මගුලක් ගැහුවා. ඉතින් ඒ වගේ මහා හරි ඒ කතාව එච්චර දුර යන්න ඕනේ නැහැ. එතකොට වෙන්නේ මාතෘකාවෙන් පිට යන්නේ ඒක හරි. කොහොම හරි මම කියන්නේ මේ චීනෙන් අපේ රට ගලව ගන්න ඕන. ඇත්තටම චීනේ කියන්නේ බූවල්ලෙක්. මේ බූවල්ලගෙන් අත මිදෙන්න ඕන ලෝකෙම. ඒ කියන්නේ චීනේ මහ කැත ආක්‍රමණයක් තියෙන්නේ. ඒ ආක්‍රමණය තමයි රටවල් හොයලා ඒ රටවල් වල පාලකේ දූෂිත පාලකයෝ පත් කරගෙන ඒ පාලකයින්ට සල්ලි වියදම් කරලා කොමිස් ගහන්න අල්ලස් ගන්න ඒවට සල්ලි වියදම් කරලා ඒ රටේ බලය පතුරවන එක තමයි චීනෙන් කරන්නේ. ඒක තමයි මේ චීන්නු අපේ රටට ඇවිල්ලා අපේ රටේ මිනිස්සුන්ට ඔන්ලයින් ණය දීලා ඒ මිනිස්සුන්ව ණය උගුල් වල හිර කරලා අන්තිමට ඒ කට්ටියන්ගේ ෆොටෝස් එඩිට් කරලා සමාජ මාධ්‍ය ජාලවලට දාලා ඒ මිනිස්සුන්ගේ ජීවිත නැති වෙන තැනට පහුගිය කාලෙම වැඩ සිද්ධ වුණා. ඔයාලත් ඒ නිවුස් දන්නවා. දැන් මෙන්න නැවත වතාවක් ඒකේ විදියටම ක්‍රියාත්මක වෙනවා. දැන් 150 180 200 චීන්නු ලංකාවේ ඔය වැඩේ කරලා අහුවෙනවා. ඔයාලා දන්නවද ඔය කොළඹ තියෙන කැසිනෝ ක්ලබ් වල අවුරුදු 12 13 චීනෙට ගියපු නැති උන් හිටියා. අවුරුදු 12 13 චීනෙට ගිහිල්ලා නැතුව ලංකාවට වෙලා හිටපු උන් හිටියා. එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි දහස් ගණන් හිටියේ. චීනට අවුරුදු 12කින් ගිහිල්ලා නැහැ 13කින් ගිහිල්ලා නැහැ. සමහරක් අය මේකෙම පදිංචි. වීසා මොකක්වත්ම නැහැ. ඒ මොකක්වත්ම නැතුව වීසත් නැතුව මේකේ හිටියා. අදටත් ඉන්නවා හෙටටත් ඉන්නවා. අදටත් ඉන්නවා හෙටටත් ඉන්නවා. හරිද? චීන කියන්නේ ඒ වගේ જાතියක්. චීන කියන්නේ ඇත්තටම රටකට වද්ද ගන්න හොඳ නැති જાතියක්. චීනු කියන්නේ ඇත්තටම දුෂ්ට જાතියක්. චීන හැම මිනිහම එහෙමයි. චීනුත් එක කතා කරලා බලන්නකෝ ඔයාලා. චීනෙක් ආශ්‍රය කරන්න බෑ. චීනෙක් ආශ්‍රය කරන්න බෑ. අර බංගලිකාරයෝ වගේ. චීනු ආශ්‍රය කරන්න බෑ. දන්න නිසා කියන්නේ චීනු කියන්නේ යටින් ගේම් ගහන මිනිස්සු. ඒ හොඳට ආශ්‍රය කරලා දන්න නිසායි කියන්නේ චීනු කියන්නේ යටින් ගේම් ගහන මිනිස්සු. ඉතින් පේනෝනේ අපේ රටට ඇවිල්ලා වීසාත් නැතුව විසිටින් වීසා වලින් ඉඳගෙන මේක ඇතුලේ ලෝන් දෙනවා. ඔන්ලයින් ලෝන්. ඔය ක්‍රියාත්මක කරන භාගයට භාගයක් ඔන්ලයින් ලෝන් ඔවුන්ගේ සල්ලි. හරිද? ඔවුන්ගේ සල්ලි. උන් කරන්නේ ඔන්ලයින් ලෝන් දීලා ඩෙන්ටිටි තියාගෙන මම ලෝන් අරගෙන උප්පරිම ඒ කියන්නේ මම ගෙවලම නැහැ. ඔය ඔන්ලයින් ලෝන් ගෙවලම නැහැ. හරිද? මම දන්නේ මගේ ෆොටෝස් Facebook වල තියෙනවද දන්නේ නැහැ. හරිද? ඉතින් මේ අපිට මට තර්ජනය කරලා තියෙනවා.
අපි කුණුහාරප කිව්වම උණු කුණුහාරප කියන ලස්සනට කෙල්ලකොල්ල ඒ ලංකාවේම වැඩ කරන්නේ. හරිද? අල්ලලා පුක පැලෙන්න ගහන්න ඕන බෙල්ට් වලින් හරිද? අල්ලලා පුක පැලෙන්න ගහන්න ඕන මේ රටේ මහා වැඩක් නැහැ කියලා පාලකයෝ කරන ඉතින් චීනය වගේ රටක අපි අහුනොත් අපි එකෙක් අහුනොත් කොහොම තියෙයිද? අන්න ඒකයි කියන්නේ චීනේ දෙන වතුර බින්දුවක්වත් ගන්න හොඳ නැහැ. ඔය දෙන රෙදි කෑල්ලක් සුදු රෙදි දෙනවා නේද? රෙදි කෑල්ලක්වත් ගන්න හොඳ නැහැ චීනේ දෙන. මොකද චීන කියන්නේ ඒ තරම් ආක්‍රමණශීලී ඒ තරම් රටවල් තනිකර කොලනි කරන ජාතියක් චීන්නු කියලා කියන්නේ. ලෝකෙ කොහේ ගියත් පුපුරවා ගත්තේ නැති වුණාට චීන්නුන් කියන්නේ වෙනම ගේමක්. ඒ අතින් මුස්ලිම් කාර්යය කියන්නේ ඉරාන් කාර්යය හොඳයි. IS කාර්යය හොඳයි. හරිද? මොකද උන් අපි දන්නවා කිව්වගම ISIS කිව්වගම පුරව ගන්න ඩයල් කියලා. හැබැයි චීන එහෙම නෙමෙයි. චීන කරන්නේ රටවල් බංකොලොත් කරන එක. බංකොලොත් කරලා ඒ රටවල් වල දූෂිත පාලකයින්ට මුදල් දීලා කොමිස් දීලා ඒ රටවල් සූරගෙන කන එක සහ තමන්ගේ කොලනි හදන එක තමන්ගේ ප්ලාන්ට් ඒ තැන් වල නිර්මාණය කරන එක තමයි චීන කරන්නේ. දැන් මේ වෙනකොට පාකිස්තානේ චීන ඉන්නවා, බංගලාදේශේ චීන ඉන්නවා, ලංකාවේ චීන ඉන්නවා. ලංකාව ඒ කියන්නේ මේවා අයිති. ඉරානේ චීන ඉන්නවා. ඉතින් ලොකු ආයෝජන තියෙනවා. දැන් ලංකාවේ වරාය බලන්න, ගුවන්තොටු වල බලන්නකෝ. හරිද? ඔය ඔක්කොම චීනෙට අයිති. ඔය හයිවේ එක බලන්නකෝ. ආදායම් යන්නේ චීනෙට ආදායම් යන්නේ. හරිද? ඉතින් ඒ වගේ පපසරියක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඇස්සේ හදිස්සියේ ඔය චීනෙන් අපිට තෙල් දෙන්නේ අපිට ආදරයකට නෙවෙයි. හරිද? ඇත්තටම ආදරයකට නෙවෙයි චීනේ අපිට කෙලවෙනකම් බලාගෙන හිටිය ඔය ණය උගුල හිර වෙච්ච වෙලාව අපි බංකොලොත් කියලා ප්‍රකාශ කරපු වෙලාවේ මේ ණය ප්‍රතිවිවගත කරන්න අපිට chance එක දුන්නේ නැහැ ඉරානේ. ඉතින් ඒ බව දැනගෙන මම දන්නේ ආණ්ඩුව මොන වගේ තීරණයක මොන වගේ අදහසක ඉන්නවද කියලා චීන ගැන කොහොම වුණත් කිසිම කරදරයකදී අර අපි සමහරක් වෙලාවට කියනෝනේ ගෙවල් වල ගම් වල ජීවත් වෙද්දී මැරුණත් ඕකුන්ගෙන් නම් මුකුත් එපා කියලා. අන්න ඒ වගේ જાතියක් තමයි චීන කියලා කියන්නේ. අදටත් මම දන්නේ අපේ රටේ මිනිස්සුන්ට තේරෙනවද නැද්ද කියලා. චීනු කියන්නේ කවුද කියලා. චීනු කියන්නේ එහෙව් જાතියක්. මුළු ලෝකෙටම බුවල්ලෙක් වගේ. මම කියන්නේ ඇමරිකාව හොඳයි චීනට වැඩිය. ඇත්තටම ඇමරිකාවත් එක්ක යන්න පුළුවන් චීනට වැඩිය. මොකද දියුණු වෙන්න පුළුවන්. චීනෙත් එක්ක ගියොත් බංකොලොත් වෙන්න පුළුවන්. බොරු නම් බලන්න. අතීතේ ඉඳන් කල්පනා කරලා බලන්න චීනෙත් එක්ක ගියපු කිසිම රටක් දියුණු වෙලා තියෙනවද? චීනෙත් එක්ක ගියපු කිසිම රටක් දියුණු වෙලා නැහැ. අද ඒක ඉරානේ අත්දකින්න. මේ වෙනකොට. චීන්නු තමයි ඔය ඔක්කොම කරේ. චීනු තමයි ඔක්කොම. ඔය ආයුධ ටික පවා චීනුන්ගේ කියන එක 100%ක් විශ්වාසයි. හරිද? ඉතින් මම කියන්නේ චීනු කියන්නේ මේ වගේ જાතියක්. චීනුන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න ඕන එක අපේ රටේ මිනිස්සුන්ගේ වැඩක්. මොකද චීනේ මේකේ කොලනි ගහනවා. දැන් මේ වෙනකොට ඔය අහුවෙන්නේ චීනු තමයි. අනිවාර්යෙන් චීනු අහුවෙන්නේ. ඔතන මියන්මාරත් ඇති, මැලේසියන් කීප දෙනෙක් ඇති. 195ම චීනු. ආයි එක සුවර්. ඔය චීන සල්ලි. චීනුන්ගේ සල්ලි තමයි ඔයයි දුවන්නේ. ඉතින් අදටත් අහුවෙනවා. මොකද හරි ලේසි පිටුවහල් කරනවා කිසි ප්‍රශ්න නැහැ. ආයි ටීම් එකක් එනවා. මොකද අපිටත් ඕන සංචාරකයෝ. ඉතින් ඔය සංචාරකයෝ තමයි ඔය. ඔය අපේ රටේ ලක්ෂ ගාණක් අච්චරාව මෙච්චරාව කියන ඒවට කැල්කියුලේට් වෙනවා වුණුත්. දන්නවද? වුණුත් කැල්කියුලේට් වෙනවා. හැබැයි වුන් ලංකාවේ විතර කරන මේක ඩොලර් වියදමක් නෑ මේක ඇතුලේ. හොඳේ. ඕකෝගේ සල්ලි ටික කැසිනෝ ඇතුලේ තියෙනවා සෑහෙන්න. රුපියක්. දැන් නම් කොහොමද දන්නේ? දැන් මම අයින් වෙලානේ. මේ ඔවුන්ගේ සල්ලි ගොඩක් දුරට කැසිනෝ ඇතුලේ තියෙනවා. දන්න නිසා කියන්නේ කැසිනෝ ඇතුලේ කෝටි ගණන් තියෙනවා. මොකද ඩිපොසිට් කරන්න පුළුවන්. දැන් නම් ඕවා වෙනස් වෙලත් ඇති. ඔය ඉස්සර මං කියන රාජපක්ෂ පාලනයේ කාලේ ගැන මම මේ කියන්නේ. මං දන්නේ මාලිම ආණ්ඩුව යටතේ මොන විදියට ඕවා නියාමනය වෙලා තියෙනවද කියන්න. කොහමද ඒ කාලේ චීනුන්ගේ සල්ලි කෝටි ගණන් තිබුණා. ඉතින් උන්ගේ සල්ලි වලින් කරන්නේ ඕවා නැතු. මේකට ඩොලර් ගේන්නේ නැහැ අනේ. යුවාන් ගේන්නේ. අපිට සතක් පහකට වැඩක් නැහැ. යුවාන් ගෙනාවා කියලා. උන් ඩොලර් ගේන්නේ නැහැ. චීනු ඩොලර් ගේන්නේ නැහැ. මොකද ලංකාවේ තියෙන ඕන කරන්සිය මාරු කරනවා. විශේෂයෙන්ම ඔය කැසිනෝ ඇතුලේ. සෙල්ලම් කරන තැන් වල. ක්ලබ් වල. ඉතින් ඒක නිසා ක්ලබ් වල කෙසේ වෙතත් කැසිනෝ ඇතුලේ මාරු කරනවා. ඒක 100% ෂුවර්. ඉතින් උන් ගේන්නේ යුවාන්. උන් ඩොලර් ගේන්නේ කලාතුරකින්. අපිට ඩොලර් වියෝන යුවාන් නෙමෙයි. සතක් පහකට වැඩක් නැහැ. උන් කවදාවත් නැවත යනකොට දිනලා යනකොට යුවාන් වලින් අරන් යන්නේ නැහැ. දන්න නිසාමයි කියන්නේ. හොඳේ දන්නම නිසා කියන්නේ. ආයි දන්නව නිසා කියන්නේ. කැට තියලා කියන්නේ. හරිද? හොයලා බැලුවොත් දැනගන්න පුළුවන්. උන් යුවාන් ගෙනල්ලා මාරු කරලා ආයි නැවත ඒවා උන් අරන් යන්නේ ඩොලර් වලින්. උන් යුවාන් අරන් යන්නේ නැහැ අපෝ. ඒ යුවාන් ටික ලංකාවේ ඩොලර් ටික පිට. හරිද? එක්ක මේකේ රුපියල් ඩිපොසිට් කරලා යනවා කෝටි ගණන්.
හරිද? යන්නෙත් නැහැ මේකෙම තමයි ඉන්නේ. ඉතින් උන් ගහන ගේම් තමයි ඔය තියෙන්නේ. ඕක අදටත් රජයට අල්ලගන්න බැරි නම් මුන්ට දැඩි දඬුවම් දීලා පුක පලන්න නැත්තම් ඇතුළට දාලා මාස 7-8ක් චාටර් කරන්නේ නැත්තම් මේක ගොඩ දාන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඉතින් මට කියන්න තියෙන්නේ අඬු කුමාර මහත්තයාට සහෝදරයාට ඕක ඊට වැඩිය කල්පනා කරන්න. ඔය පේන්නේ එක චුට්ටයි බොම දශමයයි ඔයාලට පේන්නේ. ඕක ඇතුලේ ඊට වැඩිය ලොකුවට යනවා සීන් එක. සිද්ධිය. චීනෙ බේරෙනවයි කියන එක හරිම අමාරුයි. හරිද? චීනෙ ලං කර ගන්නවට වැඩිය ඇමරිකාව ලං කර ගන්න එක හොඳයි අපි. මොකද චීන්නු කියන්නේ ආක්‍රමණිකයෙක්. දන්නවනේ ආක්‍රමණිකයෙක් කියන්නේ ගිනිපත් කරලා විනාශ කරලා නන්නත්තර කරගෙන එන જાතියක්. කවුද චීන කාර්යයයි එංගලන්ත කාර්යයයි ලන්දේසි කාර්යයයි පෘතුගීසි කාර්යයයි අපේ රට මංකොල්ල කාලා තියෙන්නේ. මංකොල්ල කනවා දිගින් දිගටම. ඇමරිකාවෙන් අපේ රට මංකොල්ල කෑවේ නැහැ. ඉන්දියාවෙන් අපේ රට මංකොල්ල කෑවේ නැහැ. එංගලන්තේ කෑවා. මොකද ඉංග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසි පෘතුගීසි ඒ වගේම තමයි අනිත් එක චීනා. මේ වෙනකොට අපි මංකොල්ල කන්නේ චීනා. මුළු ලෝකෙම මංකොල්ල කන්නේ චීනා. ඉතින් ඒක නිසා ඕක තේරුම් ගන්න තව කොච්චර කාලයක් යාවිද දන්නේ නැහැ. බොහොම ඉක්මනට තේරුම් ගත්තොත් ඔය චීනෙන් වතුර බින්දුවක්වත් එපා කියන තැනට පත් කරගන්නම ඕනේ. මොකද චීනේ අද උදව් කරන්නේ හෙට පෑදිලිවම නැවක් වෙනව බලෙන්න. ඒ වගේ මිනිසු කොට්ටාසයක්. හොඳ ඒක නිසා වැඩිපුර ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා. වෙනද කියන වගේම මේ සේරම නැවත ඉල්ලාස් කරගන්න සූදානම් මීට වැඩිය මේක ඒ කියන්නේ මේ තරකයේ බින්දොත් හරිද මේ තරකයේ බින්දොත් මේ දේවල් ඉල්ලාස් කරගෙන සමාව අරගෙන අයින් වෙන්න සූදානම් හරිද ඉතින් ඒක සංශෝධන වලට යටත් වෙනවා එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා හැමෝම සතුටින් ඉන්න ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා එහෙනම් හෙට හම්බෙමු අලුත් වීඩියෝ එකකින් එහෙනම් හැමෝටම ආයිබෝවන්